ඔයාගේ ජීවිතයේ මේ වෙනකොට ලොකු කඩාවැටීමක් වෙලා තියෙනවා නම් ඒ කඩාවැටීම නිසා ඔයාගේ ජීවිතේ දුක්ඛිත අයහපත් තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් ඔයා හිතනවා නම් ඔයාගේ ඉස්සරහත් ඒ වගේ වෙයි කියලා ඉදිරියත් ඒ වගේ වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔයාටමයි ඉවරනකම් බලන්න ඔයාට මොකද්ද කරන්න ඕනේ කියලා දවස් 7කින් ඔයාගේ ජීවිතේ ඔයාගේ ලොකු වෙනසක් කරා යන්න පුළුවන් කියන එක ඔබට වැටහෙවි. ඉතින් ඔයාගේ ජීවිතේ දැන් මොකක් හරි කඩාවැටීමක් එක්ක අධ්‍යාපනයේ සම්බන්ධයෙන් නැත්නම් රිලේෂන්ෂිප් එකකින් සම්බන්ධතාවයකින් නැත්නම් ඔයාගේ රැකියාව වගේ වෘත්තියේ මේ මොකකින් හරි කඩාවැටීමක් සිදු වෙලා තියෙනවා නම් ඒවට ඇතරප් කියන පාස් ෆේලියර්ස් කියලා. මේ පාස් ෆේලියර්ස් හින්දා ඔයාගේ ජීවිතේ දැන් ඔයා හිතනවා ඉදිරිය ෆියුචර් එක ගැන ඔයාට බය. අතීතය ගැන පසුතැවෙමින් ඒ දේවල් නැවත මතක් කරමින් ඔයා වර්තමානයේ ඉන්නවා. එතකොට වෙන්නේ ඔයාගේ අනාගතය ඔයාට ඒ ගැන බයයි. ඔයාගේ අනාගතයත් ඒ ආකාරයටම ගත වෙයි කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාගේ රියැලිටි එක ඔයාට ඕන විදිහට අවශ්‍ය ආකාරයට ඔයාට වෙනස් කරගන්න පුළුවන්. උස් පහත් වීම වෙනවා ජීවිතේ ඕන තරම්. නමුත් උස් පහත් වීම අතර ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය ඔයාට අවශ්‍ය ආකාරයේ රියැලිටි එක නිර්මාණය කරගන්න. ඒක ඔයාගේ වගකීමක් සහ ඔයාට අනිවාර්යෙන් කර හැකියි. මොකද මිනිස්සු ඕන තරම් හිම කරලා තියෙනවා. ඒවට උදාහරණ එවිඩන්ස් ඕන තරම් අපිට හම් වෙලා තියෙනවා. සහ අපිත් මේ ගමනේදී ඒ විදිහට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ පාස් ෆේලියර්ස් ටික නිකන් හිතන්න ඔයා ඉමෝෂනල් බැගේජ් එකක් දාගෙන යනවා. ඒක දැන් මේ අපි අන්පැක් කරන්නයි යන්නේ. ඉමෝෂනල් බැගේජ් එක අයින් කරලා දාන්නයි යන්නේ. ඒකට දවස් 7යි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයා හිතන්න ඔයාගේ යටිහිත හරියට ස්ටෝර් එකක් වගේ. ඒකේ කැලි කසල කුණු කසල පිරීලා තියෙන ස්ටෝර් එකක්. ස්ටෝර් රූම් එකක්. ඉතින් මේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් යටිසිත රීප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. තියෙන ප්‍රෝග්‍රෑම් එක, තියෙන thought pattern එක අයින් කරලා අලුත් thought pattern එකක්, අලුත් thoughts ටිකක්, අලුතින් pattern එකක් establish කරන්න යන්නේ. store room එකේ තියෙන පරණ කුණු කසල ටික කොහොම ටික අයින් කරලා යම් තාක් දුරකට හරිය අයින් කරලා අලුතෙන් ආගේ store room එක ලස්සන දේවල් වලින් පාට අවශ්‍යම දේවල් වලින් පුරවන්නයි මේ හදන්නේ. ඉතින් 7 day challenge එක තමයි ඒකට තියෙන ප්‍රධානම දේ. මේක මට මතක විදිහට චන්දන ගුණවර්ධන සර් තමයි කියලා දුන්නේ. චන්දන ගුණවර්ධන සර් කියලා දුන්නු මේ ටෙක්නික් එක අපි පාවිච්චි කරා සහ ඒ වලින් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. පළවෙනි දවසේ ගන්න කොලෙකුයි පෑනකුයි අරගෙන ඔයාට දැන් අර පාස් ෆේලියර්ස් වලින් මතක් වෙන දේවල් ටික තියෙනවානේ. නෙගටිව් thoughts නේ හැමතිස්සෙම වෙන්නේ. එතකොට එහෙම නෙගටිව් thoughts ටිකක් එක්ක ඉන්නකොට කොහොමත් ඔයාට goal එකක්, ඔයාගේ life direction එක පේන්නේ නැහැ. ඒවට කොහොම මොනවද කරන්න ඕනේ? ඒක කොහොමද ලස්සනට ගමන් කරන්නේ? ඒක පේන්නේ හරීම දුෂ්කර දෙයක් විදිහට තමයි ජීවිතේ දකින්නේ. එහෙනම් මේ නෙගටිව් thoughts ටික, මේවා හිතන pattern එක, thoughts යන විදිහ අයින් කරගන්න ඕන. ඉතින් ඒකට ඔයා ගැන ඔයාගේ thoughts යන pattern එක දැනගන්න ඕනේ. ඒ හින්දා පළවෙනි දවසේ ගන්න කොලෙකුයි පෑනකුයි ලියන්න ඔයාගේ හිතේ තියෙන හැමදේම ලියලා දාන්න. විනාඩි 10ක් ලියන්න පුළුවන්, විනාඩි 20ක් ලියන්න පුළුවන්, පැයක් ලියන්න පුළුවන්, පැය දෙකක් ලියන්න පුළුවන්. ඕන තරම් කාලයක් අරගෙන නිවි සනසිල්ලේ ඒ හැමදේම ඔයා ලියලා දාන්න. මේ ලියලා දානකොට කුණු කසල ටික ඔයාගේ අර ස්ටෝර් රූම් එකේ තියෙන කුණු කසල ටික ක්‍රමක්‍රමයෙන් අයින් වෙන්න ගන්නවා. පළවෙනි දවසේ ලියලා අන්තිමට ලියන්න ඕන වාක්‍ය තමයි මේක ගොඩක්ම වැදගත් වාක්‍යයක්. මට මේ ටික ලියලා ඉවර කරලා මගේ සිත නිදහස් කර ගැනීම ලැබීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතියි. Thank you so much කියලා ලියලා ඒ කොලේ ග්‍රැමර් බලනවාද මොනවද ව්‍යාකරණ ෆුල් ස්ටොප් තියලාද ඕව බලන්න යන්නේ නැහැ ආයේ. ඒව ටික හේම මේ කොලේ පැත්තකින් තියලා පුළුවන් නම් පුච්චලා දාන්න, නැත්නම් විසික් කරලා දාන්න. ආයේ බලන්න යන්නේ නැහැ. හරි. දෙවනි දවසෙත් ආයේ ඒ වෙලාවටම කොලෙකුයි පෑනකුයි අරන් ලියනවා. සමහරවිට පළවෙනි දවසේ ලියුව දේවල් දෙවෙනි දවසෙත් ලියන්න හිතේ. කිසි ප්‍රශ්නයක් නැහැ ලියන්න. කුණු කසල බාගෙට අයින් කරලා දාලා තියෙන පළවෙනි දවසේ යම් තාක් දුරකට. ඉතින් තව ක්ලීන් කරන්න පෙන්නන දෙවෙනි දවසෙත් අපි ඒ ටික අයින් කරලා දානවා. තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස, හයවෙනි දවස, හය කියන දවස් වෙනකොට ඔයාගේ හිතට යම් තාක් දුරකට සහනයක් ලැබිලා තියෙයි. අර ලොකුවට තිබ්බ කැලි කසල දැන් ගොඩක් අයින් වෙලා තියෙන්නේ. එතකොට ඔය දවස් 7 යනකොට ඔයාට දැනෙන්න ගන්නවා ඔයාගේ ඇතුළාන්තය ගැන. ඔයාගේ self awareness improve වෙන්න ගන්නවා. ඒ වගේම ඔයාගේ limiting belief ඇත්තටම මොනවද මට තියලා තියෙන්නේ
තියෙන්නේ කියන එක ඔයා තේරුම් ගන්නවා. ඒ වගේම ඔයාගේ fear, anger එන වෙලාවල්, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව මේ වගේ නපුරු නරක සිතුවිලි එන වෙලාවල්, අනවශ්‍ය සිතුවිලි එන වෙලාවල් ඒවා ආවම ඔයා රියැක්ට් කරලා තියෙන විදිහ අර ලියලා තියෙන දවස් 7 හින්දා ඔයා තේරුම් ගන්නවා. හරි, පළවෙනි දවසේ ලිව්වා ඔයා එක වෙලාවක තමයි ඒක ලියන්නේ. ඊට පස්සේ දැන් ඔයා අපි හිතමු අපි හැමතිස්සෙම ගයක් අස් කර කැලි කසලා ඉවත් කර සුද්ධ කර ඉන්නේ නැහැනේ. දවසේ ඉතුරු කාර්යයන් කරනවානේ. නමුත් ඔයාගේ හිත අර කැලි කසල ටික අයින් කරාට පස්සේ නැවත ඒ දේවල් ඔයාට යටිසිතින් දෙන්න ගන්නවා නෙගටිව් thoughts. එතකොට ඔයාට ගොඩක් වෙලාවට යම් ඉමේජ් එකක්, යම් චිත්‍රයක්, යම් පින්තූරයක් ඔළුවට එනවා නෙගටිව් thought එක. ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඔබ ආධුනික හින්දා thought replacement කරන එක ගොඩක් හොඳයි. දැනට thought replacement කියන්නේ දැන් ඔයා අර ටික ලියලා ඉවරයි. නමුත් ඔයාට ආයේ ඒ ලියන වෙලාව ඇරුණම ඊට පස්සේ වෙලාවක ඔයා වෙන වැඩක් කර ඉන්න වෙලාවක ඔයාට ඒ සිතුවිල්ල එනව නැවත වෙන පාස් පේරිය එකක මොකක් හරි සිතුවිල්ල. එතකොට ඒක එන්නේ හොඳට මතක තියාගන්න ඔයාට ඉමේජ් එකක් විදිහට, මනසට පින්තූරයක් විදිහට එන්නේ. අන්නේ ඉමේජ් එක ලොකු Z අකුරකින්, ලොකු කළු පාට Z අකුරකින් කපලා එකයින් කරලා එතනට ලස්සන පික්චර් එකක්, ලස්සන වෙන ඉමේජ් එකක් රිප්ලේස් කරන්න. ඔයාගේ ලස්සන අතීතයේ වෙච්ච ලස්සන සිතුවිල්ල, ඔයා ආස කරන වගේ මිහිරිතම සිතුවිල්ල එතනට රිප්ලේස් කරන්න පින්තූරයක් විදිහට. ඒක නිතරම දිගින් දිගටම කරද්දී ඔයාට ඒ හැබිට් එකක්, පුරුද්දක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයාගේ අනිත් දවසේ අපි කියමු පැයක් අර වැඩේ කරා කියලා, ඉතුරු පැය කිහිපය ඔයා වැඩ කරනවා, සවිඥානික ඉන්න පැය කිහිපය ඔයාට පුළුවන් වෙන වර්තමානයේ ඉන්න. වර්තමානයේ ඉඳින්න අර නෙගටිව් thoughts එන්නේ. එතකොට තමයි අර ටෙක්නික් එක, thought replacement කියන ටෙක්නික් එකයි කරන්නේ. සහ ඔයා හැමතිස්සෙම calm music එකක්, relax music එකක්, relaxation music කියලා ඕන තරම් තියෙනවා. YouTube එකේ ගහලා බලවම සහ ඕන තරම් අය පොතක් මොකක් හරි ලස්සන පොතක් නැත්තම් ආසම කෑමක්, ඒ වගේ අර ආස දේවල්, වගේ හිත සතුටු වෙන දේවල් ඒ පැය 24 ඉතුරු පැය කිහිපය තුළ ඔයා කරන්න. හොඳට ඩාන්ස් කරන්න, ඔයාට යෝග කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඔයා කැමති දේවල් කිහිපයක් කරන්න. අර දවසේ කියන වර්තමානයේ ඉන්න අර වගේ දෙයක් නැවත නෙගටිව් දේවල් එන්න ගන්නකොට අර රිප්ලේස්මන්ට් ටෙක්නික් එක කර ඒවා ටික ඉවත් කර දාන්න. පළවෙනි දවසේ එහෙම කරා, දෙවෙනි දවසේ එහෙම කරා, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ, හයවෙනි දවසේ, හත්වෙනි දවසේ එනකම් මේ ටික මෙහෙමම දිගටම කරලා ඉවර වෙනකොට, හත්වෙනි දවසේ වෙනකොට ඔයාට පුදුම සැහැල්ලුවක් එනවා. ඔයා ඇත්තටම ඔයාගේ ස්ටෝර් රූම් එකට මං කොයි යටිසිත නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ් එක මේ කියන ස්ටෝර් රූම් එකේ තිබ්බ කැලි කසල ගොඩාක් දුරට ඉවත් කරලා ඉවරයි. දැන් ඔයා සූදානම් වෙන්න ඕනේ අලුතින් ඔයාගේ ජීවිතය ලියන්න. 8 වෙනි දවසේ සිට අලුතෙන් ඔයාගේ ජීවිතය ලියන්න. ඉතින් 8 වෙනි දවසේ සිට අලුතෙන් ජීවිතය ලියන ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. මේ වීඩියෝ එක දිග වෙන හින්දා එතනින් එහාට ඔයාගේ ජීවිතය කොහොමද දවස් 21කින් වෙනස් වෙන්නේ කියන එක ඒකෙන් මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ යටිසිතේ තියෙන අර ඉමෝෂනල් බැගේජ් එක අයින් කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් අලුතෙන් ලස්සනට, හිතුවටත් වඩා ලස්සනට ලියන්න පුළුවන්. සාර්ථකව කරන්න පුළුවන් ටෙක්නික්ස් ඕන තරම් තියෙනවා. අපි මිනිස්සු පාවිච්චි කරන්නේ නිසියාකාරව පාවිච්චි කරන්නේ. එයාලා ඉමෝෂන්ස් ඇටච් වෙලා ඒවත් එක්කම ඉන්නවා. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් අයගේ. ඉතින් ඔයාලා ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න, සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට අතිසාර්ථක කරගෙන ඔයාගේ හීන අරමුණු ජය ගන්න. ඒවා ඒ අරමුණු හීන ඡයගෙන තියෙන සතුට විඳින්න අවශ්‍ය නම් අර past failures, අර ඍණාත්මක කඩාවැටීම් කියන ඒවල ඔයාලගේ emotional baggage එක unpack කරලා දාන්න. ඒකට දැන් මම කලින් කිව්ව ටෙක්නික්ස් ටික use කරන්න. අනිවාර්යෙන් දවස් 7ක් තිස්සේ මේක කරන්න. කරාට පස්සේ ඔයාලට ලොකු සැනසීමක්, ලොකු සතුටක් දැනේ. 9 වෙනි දවසේ ඉඳලා කරන දේ ඊළඟ වීඩියෝ එකකින් දාන්න. ඔබට සුබම සුබ දවසක්.